අද 2026 අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා. ඉතින් හස්බන්ඩ් එයි කියන බලාපොරොත්තුවෙන් හිටියත් එයාට එන්න වෙන්නේ නැහැ කිව්වා පැවරිලා තිබුණ රාජකාරී හින්දා. ඒ නිසා ඉතින් අවුරුදු shopping අවුරුදු කැවිලි හදන එක ටික ටික පස්සට ගියා. හස්බන්ඩ් නෑ කියන්නේ ඉතින් මේ වගේ විශේෂ දවස් මොකුත් මම සෙලිබ්‍රේට් කරන්නේ නැහැ. ඔහේ සාමාන්‍ය විදියට ගෙවෙනවා. හස්බන්ඩ් ඉන්නවා නම් ඉතින් හැමදාම අවුරුදු තමයි. අම්මලගේ ගෙදර අම්මා හදපු අලුව වලින් ටිකක් මට දුන්නා. ඉතින් අද කෑම මේසෙට අලුව තියෙනවා. ගෙදර කෙසෙල් කනක් ඉදිලා තිබුණා. කෙසෙල් කන් තියෙනවා. මම කිරිබත් ටිකක් හදාගත්තා. අද කිරිබත් එකට හොඳට කිරි තිබුණා. ඉතින් හරිම රසයි. කිරිබත් කෑලි 3ක්ම කෑවා. දවල්ටත් විශේෂයක් කියලා මොකුත් ඉව්වේ නැහැ. දවල්ටත් කිරිබත්ම කෑවා. ඊට පස්සේ ඉතින් ටිකක් හවස් වෙලා සුපුරුදු විදිහටම අම්මලගේ ගෙදර ආවා. අම්මලගේ ගෙදරින් තමයි අද රාට කෑම ටිකක් ස්පෙෂල් විදියට අද කෑම ලෑස්ති කරලා තිබ්බා. මේ channel එකෙන් මම ඔයාලත් එක්ක share කරගන්න පළවෙනි vlog එක තමයි මේක. ඉතින් මේ channel එකෙන් මේ වගේ ලස්සන day vlogs ඉස්සරහට ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් ඉතින් දිගටම channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. like කරන්න, comment කරන්නත් අමතක කරන්න එපා. මට කවුරුවද කවුරු ඔන්න ඉතින් දැන් පුතා අතින් කැම මේස විවෘත වුණා. දැන් එහෙනම් මමත් කන්නයි හදන්නේ. දෙදස් 26 අවුරුද්දට ඔයාලත් හොඳ ස්ටාර්ට් එකක් ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයාලගේ හැම හොඳ යහපත් බලාපොරොත්තුවක්ම ඔයාලා හිතනවටත් වඩා ගොඩාක් හොඳින් සාර්ථකව කරගන්න හැම බලාපොරොත්තුවකටම ළඟා වෙන්න හැකියාව වාසනාව ලැබෙන්න කියලා මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් 2026 ජනවාරි 1 වෙනිදා අද දවස මගේ ගෙවිලා ගියේ. ආයෙත් ලස්සන මේ වගේ vlog එකකින් හම්බ වෙන්න එනකම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. රත්මදින්ද?